ඉතාලි ජීවත් වෙන ලාංකික දෙමාපියක් විදිහට අපි හැමෝම උදේ ඉඳන්ම රැ වෙනකම්ම සමහරක් විට සතියන්තේ මහන්සිලා වැඩ කරන්නේ ඇයි? ඒකට එකම හේතුව තමයි අපේ දරුවන්ට අපි විදපු දුක නොදී ලෝකේ හොඳම තැනකට ඔවුන්ව රැගෙන යන එක. හැබැයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ අද දරුවා වෙනුවෙන් බැංකු ගිණුමක ඉතුරු කරන සල්ලි එහෙම නැත්නම් ලංකාව ගන්න ඒ ඉඩම් කැබැල්ල තව අවුරුදු 15කින් ඔබේ දරුවා ලෝකේ ඉහළම විශ්වවිද්‍යාලයකට යද්දි හෝ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නද්දී ඇත්තට මේ මුදල ප්‍රමාණවත් වෙයිද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සල්ලි ඉතුරු කිරීම සහ ආයෝජනය කියන්නේ දෙකම එකක් කියලා. ඇත්තටම නැහැ. සල්ලි එකතු කිරීමෙන් විතරක් ඔබට කවදාවත් ඔබේ දරුවාට අවශ්‍ය මූල්‍ය නිදහස ළඟා කරලා දෙන්න බෑ. මේ වීඩියෝ එකෙන් මම ඊටාම සරලව ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් උදාහරණත් එක්ක ඔයාලට පෙන්වන්න ඉතාලියෙන් යුරෝ වලින්ම ඔබේ දරුවා වෙනුවෙන් සැබෑ ධනස්කන්ධයක් ගොඩනගාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු ඉතාලියේ ලාංකිකයෝ බහුතරයක් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන සාම්ප්‍රදායික වැරදි මොනවාද කියලා. පළවෙනි වැරද්ද තමයි බැංකුවේ සල්ලි දැමීම. ඔබ දරුවාගේ නමට බැංක් account එකක් සමහරකට ඇරලා ඇති. ඒ වගේ මේකට සල්ලි දානවත් ඇති. ඉතින් ඒක හරියට මගේ මතය අනුව හිල්ලෙච්ච පණිට්ටුවකට වතුර එකතු කරනවා වගේ වැඩක්. ඔබ උඩින් වතුර දානවා. හැබැයි යටින් උද්දම නෙව නැත්තම් ඉන්ෆ්ලේෂන් එක කියන හිලෙන් වතුර ටිකෙන් ටික එළියට යනවා. අවුරුදු 15කට කලින් හිතන්න ඉතාලියේ යුරෝ 50කට ගත්තු ඒ ස්පේස අද ගන්න ඔබට යුරෝ 200කටත් වඩා යනවා නේද? ඒ කියන්නේ බැංකුවේ තියෙන සල්ලි වල මිලදී ගැනීම ශක්තිය කාලයත් එක්ක දිනෙන් දින දියවල යනවා. ඉතින් දරුවා ලොකු වෙද්දී බැංකු පොතේ ලොකු ඉලක්කම් තිබුණාට ඒ සල්ලි වල සැබෑ වටිනාකම ඉතාම අඩුයි. දෙවෙනි වැරද්ද තමයි සියලුම සේසත ලංකාවේ දේපොළ වල ආයෝජනය කිරීම. මම කියන්නේ නෑ ලංකාවේ ඉඩමක් ගන්න එක වැරදි දෙයක් කියලා. හැබැයි ඔබේ දරුවා හැදෙන්නේ ඉගෙන ගන්න සහ ජීවත් වෙන්න යන්නේ ඉතාලිය හෝ යුරෝපේ නම් ලංකාවේ තියෙන ආර්ථික අස්ථාවර භාවය සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ ඒ දේපොළ වලින් ඉතාලිය ඇතුලේ දරුවාට ශනික වටිනාකමක් ගන්න බෑ. දරුවාට එදිනදා ජීවිතය අවශ්‍ය වෙන්නේ යුරෝ මිසක් රුපියල් නෙමෙයි. එහෙනම් මේකට තියෙන නියම ප්‍රොෆෙෂනල් සහ සරල විසඳුම මොකක්ද? ඒ තමයි ස්ටොක් මාකට් එක සහ එක්ස්චේන්ජ් ට්‍රේඩඩ් ෆන්ඩ්. එහෙම නැත්නම් ETF හරහා කරන ඒ ක්‍රමවත් දිගුකාලීන ආයෝජනය. මම මේකත් සරල උදාහරණ දෙකකින් ඔයාලට පැහැදිලි කරන්න. පළවෙනි උදාහරණය තමයි ගොඩක් අය කරන්නේ සල්ලි හම්බ කරලා ඒ සල්ලි නිකම්ම බැංකුවේ තියන් ඉන්න එක. නමුත් ධනවත් මිනිස්සු කරන්නේ ඒ සල්ලි වලින් උදාහරණයකට පැලයක් හිටවන එක. ETF එකක් කියන්නේ අන්න ඒ වගේ ශක්තිමත් පැලයක්. ඔබ හැම මාසෙම මේකට දාන යුරෝ 100 හෝ 200 හරියට නිකන් ඒ පැලයට වතුර දානවා වගේ. මුල් අවුරුදු දෙක තුනේ දකිද්දී ඒක ලොකු වෙනසක් පාට පේන්නේ නැහැ. නමුත් අවුරුදු 10ක් 15ක් යද්දී මේ ඵලය මහා වෘක්ෂයක් වෙලා දරුවාට අවශ්‍ය කාලෙ වෙද්දී ඒ ඵලදාව දෙන්න පටන් ගන්නවා. මේකට කියන්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එහෙම නැත්නම් වැල්පොලි ක්‍රමවේදය කියලා. ඔබ මුලින්ම ආයෝජනය කරන මුදලට ලාභයක් ලැබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒ ලාභයට තවත් ලාභයක් එකතු වෙනවා. ඉතින් වසර 10ක් 15ක් යද්දී සාමාන්‍යයෙන් 10ත් 15ක වාර්ෂික වර්ධනයත් එක්ක මේ මුදල යුරෝ දසදහස් ගාණක් සමහරක් විට යුරෝ ලක්ෂ ගාණකට ආසන්න මූල්‍ය අර මුදලක් බවට පත් වෙන්නේ මෙන්න මේ ගණිතමය ක්‍රමවේදය නිසායි. දෙවැනි උදාහරණය තමයි ලෝකේ ලොකුම සමාගම් ඔබේ දරුවා වෙනුවෙන් වැඩ කිරීම. ETF එකක් ඇතුලේ තියෙන්නේ ලෝකේ තියෙන හොඳම කවදාක්වත් වැටෙන්නේ නැති කියලා හිතන්න පුළුවන් සමාගම් 500 සිට 3000කටත් වඩා එකතුවක්. උදාහරණයක් විදිහට Apple, Microsoft, Amazon, Mercedes, Nvidia වගේ සමාගම්. ඔබ උදේ නැගිට වෙලා විදම්ම රෑ වෙනකම්ම මේ සමාගම් වල බඩු පාවිච්චි කරනව නේද? ඉතින් අන්න ඒ වගේම ලෝකේ පුරාම බිලියන ගණන් මිනිස්සු මේවා පාවිච්චි කරනවා. ඉතින් මේ සමාගම් ලාභ ලබද්දී ඒ ලාභයෙන් කොටසක් දිගු කාලෙන ඔබේ දරුවාගේ ආයෝජන ගිණුමට එකතු වෙනවා. ඔබ ඉතාලියේ දැන් සාමාන්‍ය රස්සාවක වැඩ කළත් ලෝකේ දැවැන්තම සමාගම් ටික ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් සල්ලි හම්බ කරලා දෙනවා. මේ මම කියන දේවල් අහන්න හරිම ලේසි ඒ වගේම ලස්සනයි. හැබැයි මේ ආයෝජනය කියන පැලය ඉතාලිය ඇතුලේ හිටවද්දී ඒකට දාන්න ඕන ඒ මොන වගේ පසද්ද? ඉතාලි රජයට ගෙවන්න ඕන ඒ බදු මොනවාද? ඒ වගේම නීති අනුකූලව මේක කරන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේක YouTube වීඩියෝ එකක් දැකලා එහෙම නැත්නම් යාළුවෙක්ගේ කියමනක් අහලා කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඔබ ජීවත් වෙන්නේ ඉතාලියේ. ඉතින් ඉතාලියේ පවතින බදු ක්‍රමවේදය සහ ආයෝජන ගිණුම් පවත්වාගෙන යා යුතු නිවැරදි ආකාරය ඔබ හරියට මේ දැනගත යුතුයි. වැරදි බ්‍රෝකර් කෙනෙක් හෝ වැරදි ක්‍රමවේදයක් තෝරාගත්තොත් ඔබේ ලාභයෙන් විශාල කොටසක්
බදු සහ දඩමුදල් විදියට ඉතාලි රජයට ගෙවන්න සිද්ධ වෙනවා. මම ඉතාලි ෆයිනන්ශල් එඩුකේෂනල් කන්සල්ටන් කෙනෙක් විදිට වැඩ කරන්න යන්නේ නිසා. මගේ කාර්යභාරය තමා ඔබට සාමාන්‍ය විදිහට සල්ලි ඉතුරු කරන විදිය කියලා දෙන එක නෙමෙයි. ධනවත් පවුල් තමන්ගේ පරම්පරා ගන්නාවට සල්ලි වර්ධනය කරන්නේ වෙල්ත් බිල්ඩින් ලොජික් එක ඉතාලි නීති රාමුව ඇතුලේ ඔබට ගැලපෙන විදියට සිස්ටම් එකක් විදියට සකස් කරලා දෙන එක. මම මේ කියන ක්‍රමවේදය හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඔබට ෂණිකව පෝසත් වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් මූල්‍ය විනයක් ප්‍රගුණ කරන්න සූදානම් නැත්නම් මේ ක්‍රමවේදය ඔබට ගැලපෙන්නේ නැහැ. මතක තබා ගන්න. මම කරන්නේ ඔබේ සල්ලි අරන් කොහේ හරි ආයෝජනය කරන එක නෙමෙයි. මම ඉතාලියේ එඩුකේෂනල් කන්සල්ටන්ට් කෙනෙක් විදියට මගේ කාර්යය තමයි ඉතාලියේ නීති රාමුව ඇතුලේ නිවැරදිව ආයෝජනය කරන්නේ කොහොමද කියන ඒ මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම ඔබට ලබා දෙන එක. ඔබව සුවාදීන බුද්ධිමත් මූල්‍යම තීරණය ගන්න පුළුවන් දෙමාපියෙක් බවට පත් කරන එක. ඔබ ඉතාලියේ ස්ථාවර මට්ටමක ඉන්න තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ මූල්‍ය තාක්ෂණය සහ ක්‍රමවේදය පෞද්ගලික ගෙන ගන්න සැබෑ වත්කමක් සහ කැපවීමක් තියෙන කෙනෙක් නම් පමණක් පහත තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඒ ලින්ක් එක හරහා මගේ ප්‍රයිවට් ෆයිනන්ෂල් එඩුකේෂනල් මෙන්ටර්ෂිප් එක සඳහා කන්සල්ටේෂන් ගෝල් එකක් වෙන් කරගන්න පුළුවන්. අපි පෞද්ගලිකව සාකච්ඡා කරමු ඔබේ පවුලේ අරමුණු වලට ගැලපෙන මූල්‍ය පද්ධතිය ගොඩනගා ගන්න ඔබ ඉගෙන ගත යුතු දේවල් මොනවාද කියලා. දරුවන්ට දේපල ඉතුරු කරනවට වඩා වටින්නේ ඔවුන් වෙනුවෙන් යූරෝ වලින් ක්‍රියාත්මක වෙන ශක්තිමත් මූල්‍ය පද්ධතියක් නිර්මාණය කරන්නේ අවශ්‍ය කරන බුද්ධිය සහ දැනුම අදම ලබා ගන්න එකයි. වීඩියෝ එක වටිනා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර channel එක subscribe කරන්න. ස්තුතියි සුබ දවසක්.